Oh, ඉතින් සමා වෙන්න ඕන ගයිස්. අම්මට සිරි. මේ මොකෙද්ද? ඕයි එන්න. අඩෝ මම මේ පටන් ගන්න විතරයි හැදුවේ. මම ඉතින් මේ සමා වෙන්න ඕනේ. ඉතින් මම පළවෙනි නයිට් එක ගැහුවා. ඊට පස්සේ මම හිතුවේ නෑ එහෙම වෙයි කියලා. මේක දැන් පළවෙනි නයිට් එක ගන්න බෑ. දෙවෙනි නයිට් එකේ ඉඳන් තමයි යන්නේ. ඉතින් ගේම් එක අපි පටන් ගෙන තියෙන්නේ. දැන් අදත් හොරා ගේම් එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel subscribe කරලා සෙට් වෙන්න. අපි මෙමරිස් 3ක් හොයාගන්න කියලා තියෙනවා. අඩෝ මෙන්න ටයිල් එක. ඒ කියන්නේ අපි අනිත් පැත්ත ඇරුණා මූ එනවා වගේ නේ. මූ හැබැයි මොකුත් කරන්නෙත් නෑ ළඟට ගියාම. මොකුත් කරන්න එපා පුතේ. අනික් කාමරේ තියෙන බග අනිත් එක. අඩෝ මේ පැත්තේ තියෙන්නේ. හරි. මේම ගිහලා ගමු. ගන්න බලන්නද? හරි ගත්තා. කොහොමද මෙතන යන්නේ මූ ගායිද? නෑ ගන්නෑ හරි හරි. ගන්නෑ ඌ හරි හොඳ එකේ. හරි හිතෝද මනුස්සයෙක් මචං. මනුස්සයෙක් නෙවෙයි. යකෙක් මචං. හරිද? අපි දැන් ගිහලා බලමු. මේක ඉතිරි ටික ගාගන්න පුළුවන් නේද කියලා මෙන්න මේක ආපහු මේ පැත්තට ඇවිල්ලා. මම දන්නේ මූ මොකට එනවද කියලා. හැබැයි ඉතින් මට පහර දෙන්නේ නැහැ. අනිත් පැත්ත බැලුවාම ඒවත් නැහැ. මම යන තැනට පස්සෙන් එනවා. අනේ මන්ද බා. ඌ හොඳ එකේද නරක එකේද දන්නේ. හැබැයි මචං මේ ගේම් එකේ හොල්මනට හිටියේ නම් මෙයාම තමයි. හරිද? ගේම් එකේ නිකන් ලෝගෝ එකකට දාලා තින්නේ මෙයාගේ මූණ. හරිද? ගේම් ප්ලේ වල බැලුවා ඒක හරි ඔන්න මෙමරිස් එක. දෙවැනි මෙමරිස් එකත් අපි හොයාගත්තා. ඉතින් ඉතින් ටික බලමු මේක මොකක් හරි සිද්ධියක් පෙන්වන්නේ. පොඩි ගේක. මෙනු එකේ තිබෙත් ඔය මේ කොලේ තිබිච්ච ගෙදරම තමයි. මොකක්ද දන්නේ ඒ කියන්නේ මේ ගෙදර තමයි ඔය කොලේ තියෙන්නේ. මම දන්නේ මොකද්ද කියලා. බලමු අපි. තුන්වෙනි දවසේ නම් අරු නෑ වගේනේ පේන්න. කොහෙන් මතු වෙලා ඉන්නවද දන්නේ කොහෙ ඉන්නවද දන්නේ අපි බලමු කමන්නේ අපි ආයෙත් මෙමරිස් 3ක් හොයාගන්න තියෙනවා. පළවෙනි මෙමරිස් එක කොමි මෙමරිස් අරු කොහෙ ඉන්නවද දන්නේ හැබැයි ඈ ඔන්න දෙවෙනි එකට සම්මුණා. තව එක මෙමරිස් එකයි හොයාගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තුන්වෙනි කොලේ සම්පූර්ණයිද මම දන්නේ නැහැ. හරිද? අපි බලමු. සම්පූර්ණ වෙයි. සමහරවිට ඉතින් දැන් කොළ දෙකක්ම හම්බුණානේ. මෙන්න මෙතන එකක් තියෙනවා. හරි. අඩෝ නෑ. එහෙම නිකම්ම නයිට් එක ස්කිප් වුණා. 4යි. ඔන්න නයිට් 4 වෙනි නයිට් එක යන්නේ අපි. මේ බිත්ති වල මොනවා හරි දොරවල් වගේක් තියෙනවා ඇඳලා. මෙන්න මේකෙත් එකක් හම්බුණා. තව කීයක් හොයාගන්න ඕන? තව දෙකක් හොයාගන්න ඕනේ. 4 වෙනි නයිට් එක ස්කිප් වෙන්න. හරිද? ස්කිප් වෙන්න නෙවෙයි කියන්නේ නයිට් එක ඉවර වෙන. මෙතන ටී එක දාලා දිනවා. ඔක ටී එක හැම වෙලෙම දාලා දිනවනේ. මේ හරිය නන්නේ. අපි මේ පැත්තට ගිහලා බලමු. බයයි යකෝ යන්න මේ තැන් වලට අරු ඇවිල්ලා කෙලියොත් එහෙම. ඌ ගාන්නේ නැහැ හැබැයි. මගේ ළඟට පස්සෙන් එනවා මගේ. මන් දන්නේ මොනව කරනවද කියලා ඌ ඇවිල්ලා. හරිද? අර අන්න ඩයල් එක යනවා. ඕයි මම මෙහෙ. උට හොයාගන්න බැරි වෙලාද කොහෙද? අරේ ගියා බා. වාය එනවා. හරිද? ඔන්න බලපන්කෝ. අර මං කිව්වේ. හලෝ මල්ලි. මල්ලිද මොකෙද්ද කියලා දන්නේ නැහැ බං. නිකන් ගෑණියෙක්ගේ තන්දේකුත් තියෙන එක. බලපන්. මෙන්න මේකේ මෙතන තාම ඉන්නවා. අපි මේක කියලා කියමු. මොකද මේ මම දන්නේ මේ බලන්න මේ පොඩි කෙට්ටු ශරීරයක් තියෙන තන්දේකුත් තියෙනවා. මම දන්නේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා. හරිද? නිකන් පිරිමි කෙනෙක් වගේ නිකන් රොක් ස්ටාර් කෙනෙක් වගේ නිකන් කොණ්ඩේ වවාගෙන ඉන්නවා. මොකද මම දන්නේ විලම්බීතේ හෙළුවෙන්ද කොහෙද ඉන්නේ බලපන්. හලෝ නංගි මල්ලි. අපි යනවා මේ පැත්තට බයි. මම නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි වුණාට මට ප්‍රශ්නයක් නැහැ. අක්කා කෙනෙක් අයියා කෙනෙක් මොකෙක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. හරිද? මං යනවා මගේ වැඩේ කරගන්න. උඹ පස්සෙන් එන්න එපා. ඵලයන් යන්න. හරිද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා දැම්ම කියලා විසඳ ගන්න. ඇයි යකෝ බලපන්කෝ. පස්සෙන් එනවා බං හැම වෙලෙම. මොකද එනවද කියලා දන්නේ නැහැ.
අඩෝ මේ එකම තැනද කරගෙන නෑ මෙතනින් උඩට යන්න තියෙනවා අන්න එකක් තියෙනවා අපි තව එකයි හොයාගන්න තියෙන අපි උඩට අරු වෙනවා දැන් අනිවාර්යෙන් අර මං කිව්වේ මොකද ඩයලොග් එක උඹ පුරියස් එක ගන්නනේ ඕක දීපන් මට ඉතින් මේක කියන්න අවදුකුණා ඉතින් අර සුෂි ස්ටුඩියෝ එකෙන් තමයි කරලා තියෙන්නේ ඒ කියන්නේ අර ද බොයිලර් අනම් අනන් ටික කරපු ඒ ද බොයිලර් කරපු අයම තමයි මේකත් කරලා තියෙන්නේ මම කලින් ගේම් එක ද බොයිලර් ගන්නකොට නම් ගේම් එක තිබ්බේ ද බොයිලර් කියන ගේම් එක විතරයි දැන් ඒකේ මේ ස්ටුඩියෝ එකෙන් ගේම් සෙට් එකක්ම හදලා තියෙනවා ඉතින් මම ඒ සෙට් එකම ගේනවා ඉතින් මේකත් ඒ ස්ටුඩියෝ එකෙන් හදපු ගේම් එකක් ඉතින් හැබැයි බොයිලර් ලයි මේ අර මම බොයිලර්ගේ මල්ලිද මොකද්ද මන් එකක් කියලා දාපු වීඩියෝ එකේ ඒ දෙකේම එකම ටයිප් එකට ගියේ එයාගේ ඇඟේ හැප්පීමත් සහ එයා නිකන් එක තැන් වලට ටෙලිපෝට් වෙනවා ඒ වගේ දේවල් වෙනවා හැබැයි මෙයා එහෙම නෙමෙයි මෙයා ඇවිදගෙන එනවා අපි ඇඟේ හැප්පුණාම මුකුත් කරන්නේ නැහැ මොනවා වගේද දන්නේ මේක හැබැයි අපි පිටිපස්ස හැරුණොත් මූ වෙන්නේ නැහැ මට හිතා ගන්න බෑ මූ මොනවද කරන්න කියලා මේ බලපන් ඔබ බාත්රූම් ගියාද බාත්රූම් එක දන්නේ මුගේ ඔළුවත් අර බිත්තියස්සෙන් පේනවා ඒක ඇතුලේ ඉන්න බෑ ඌ අසරින් කළ ඉන්න බලන්න අර අඩෝ එකපාරට ගියා කියපන්කෝ අයියේ අනේ වන්ද මූ මොනව කරනවද කියලා මූ එනවා යනවා ආයේ මම දන්නේ මොනව වෙනවද කියලා ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා set වෙලා ඉතින් බලමු මෙතන උඩ කාමරේ නෑනේ අපිට ඒ පැත්තේ කැමරාවක් තිබ්බේ නෑ අපි යම් මේ පැත්තට පල්ලෙහාටම තමයි යන්න වෙන්නේ පොඩි ලැග් එකක් ගියා ගණන් ගන්න එපා ඒක ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ පේන්නේ නැත්නම් මේ ඩයල් එක යනවා ඵලයන් යන්න ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක පේන්නේ නැත්නම් ඔයගොල්ලෝ ටිකක් මේ මොබයිල් එකේ හරි ඔයාගේ ඩිවයිස් එකේ යකෝ අඩෝ මොකෙද්ද අඩෝ යෝ